හැබැයි මාව කැත වෙලා මගේ හැම රැලි වැටිලා මං හරි අසරණ වෙලා මම එක්තැන් වෙලා කියන්නේ ලෙඩ හැදිලා එක්තැන් වෙලා වතුර වීදුරුවක්වත් දෙන්න කවුරු නැති කොහොම හරි මට නිකන් ස්පිරිතාලෙක හරි කොහේ හරි මහලු මඩමක ඉන්න ඒ පික්චර් එක මම කියනවා මම මේ රැස් කරන්නෙම පින් එතනට යන්න එපා කියලා. එහෙම වුණොත් මාව තරුණ වයසේම මට ආසයි යන්න. ගංගාරාමෙන් නේද මේ යුරේන් නාශිකක අතේ තියෙන පිරිත් නූල බැඳේ. අයි ස්වාමීන් වහන්සේ මේ වගේ කෙනෙක්ට පිරිත් නූල් බඳින්නේ කියලා. මට හිතෙනවා ඇත්තටම දෙවියෝ දුන්න ලොකුම තෑග්ග තමයි විවාහ නොවීම. කලාකරුවෝ කියලා ගේම් ෂෝ කරනවා, සින්දුවක් කියනවා, උඩ පනිනවා, නටනවා, ගයනවා එච්චරයිනේ. ඇත්තටම කතා කරන්න ලයිෆ් එකේ සීරියස් බවක් කතා කරන්න තැනක් තිබුණේ නැහැ. ඔයා ඒක හැදුවා මෙතනින් හරි ටීවී එකේ. මේ කට්ටිය හිතන් බැඳලා ළමයි හැදුවම ජීවිතය අතාරිනවා. ඊට පස්සේ මනුස්සයටවත් ලස්සනට ඇඳලා කරලා ලස්සනට ඉන්නේ නැහනේ. ඊට පස්සේ ළමයි හදලා ළමයි මැත්තේ මරන. ඊට පස්සේ මනුස්සයා වටේ ගියාම ඊට පස්සේ බැරි ආඬනවා. බක්කෝ ඔක්කොගෙම 100ක් එක නිදා ගන්නවට හරි එකෙක් වැඩක් දුන්නොත් උත් එක නිදා ගන්නවා. හරි එකෙක් 100ක් එක නිදා ගන්නවට වඩා මේක දැන් මෙහෙමනේ. මේක ඇවිල්ලා මුන් පාවිච්චි කරලා වැඩෙන් දුන්නේ නැත්නම් අපරාධයන්නේ. මල කෙලියයි. ආරණ්‍යයක් තියෙනවා කලුවර ගස් වැල් ස්වාමීන් වහන්සේ ඉතින් මට කුටියක් ලෑස්ති කරලා තියන්න කියලා මං එතනට යනවා. කියන්න බෑ මේ හැමදේම කළා හැමදේම අතහැරලා කවදා හරි කියන්න බෑ